Hi friends, මම ලසිත මාවිල්මඩ. මගේ channel එක Thoughts by Lassie M. ඔබේ හිතට කතා කරන තැන. අද මම මේ වීඩියෝ එකෙන් ඔබට සඳහන් කරන්න යන්නේ අපි රාමේශ්වර ඉඳලා ප්‍රයාග්‍රාජ් වලට යන හැටි. මේ ගමන අපි සම්බන්ධ වුණේ කොහොමද කියලා ඔයාලට විග්‍රහ කරන්නට යන්නේ. ඉන්දියාවේ කොහොමද මේ ට්‍රේන් එකේ මේ නගරය වෙත යන්නේ කොහොමද කියලා තමයි අපි මේ සඳහන් කරන්න යන්නේ. මේ වීඩියෝ එක බලන්න කලින් මම ওই කට්ටියකින් ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපේ මේ YouTube channel එක subscribe කරලා notifications on කරන්න. ඒකල අපිව දිරිමත් කරන්න. අපි මේ දැන් ඉන්නේ රාමේශ්වරන්. දැන් අපි මෙතනදී 3-wheel රථයක් උපයෝගී කරගෙන රාමේශ්වරන් ස්ටේෂන් එකට යනවා. රාමේශ්වරන් ස්ටේෂන් එකෙන් අපි ට්‍රේන් එක බුක් කරලා තිබ්බේ කලින් ප්‍රයාග්‍රාජ් වලට යන්න. අපි ප්‍රයාග්‍රාජ් වලට යන ට්‍රේන් එක ගන්න තමයි රාමේශ්වරන් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේ දකින්නේ රාමේශ්වරන් බනාරස් සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස් ට්‍රේන් එක. මේ ට්‍රේන් නම්බර් එක 22535. මේක හැම සතියෙම තර්ස්ඩේ පටන් ගන්නවා මිඩ්නයිට් වල. ඊළඟට සැටර්ඩේ බනාරස් වලට early morning මේක රීච් වෙනවා. මේ මුළු ගමනට දුර ප්‍රමාණය කිලෝමීටර් 2400ක් තියෙනවා. ඉතින් අපේ පහසුව සඳහා අපි මේ ගමනට තෝරාගත්තේ 3rd class AC compartment එක. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඔබට මේ කෝච් එකේ ටිකට්ස් බුක් කරන්න ඕන නම් අඩුම තරමේ මාස 3කට කලින්වත් ටිකට් බුක් කරන්න ඕනේ. එහෙම බුක් කරලත් අපිට හම්බුනේ මෙහෙම සයිඩ් සීට්ස් විතරයි. ඒ තරම් මේකට බුකින්ග්ස් තියෙනවා. ඒ නිසා ඔබ යම්කිසි දවසක මේ ට්‍රේන් එකේ යන්න කල්පනා කරනවා නම් අඩුම තරමේ මාස 3කට කලින්වත් ඔන්ලයින් මේකේ සීට්ස් බුක් කරන්නට ඕනි. මෙම ට්‍රේන් එකේ ටිකට් බුක් කරන්න අවශ්‍ය නම් IRCTC වෙබ්සයිට් එකට ගිහින් ඔබට පුළුවන් ඔබගේ පාස්පෝර්ට් එක ඉදිරිපත් කරලා සීට්ස් වෙන් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒජන්ට් through මේ කෝච්චියේ ටිකට්ස් බුක් කරගන්න. දකින්නේ ට්‍රේන් එකේ ඇතුළත මේ AC කෝච් එකේ ඇතුළ මේකදී ඔකට දකින්න පුළුවන් එක පැත්තකට සීට්ස් 3ක් තියෙනවා. මේක දවල් කාලයට මැද තියෙන සීට් එක පල්ලෙහාට දාලා ඉඳ ගන්න ඕනේ. රාත්‍රියට ඒක බෙඩ් එකක් විදිහට ඔබට හදා ගන්න පුළුවන්. හදාගෙන රාත්‍රී කාලේ බොහොම පහසුවෙන් නිදාගෙන ඔබට ගමන යන්න පුළුවන්. මේ ඔබ දකින්නේ 2nd class AC compartment එකක්. මේ 1st class AC compartment එකක්. මේ ඔබ දකින්නේ ස්ලීපර් කෝච් එකක්. මේක නම් මම රෙකමන්ඩ් කරන්නේ ඉන්ටර්නැෂනල් විසිටර්ස්ලට. මෙතනදී අපේ ආරක්ෂාව ගැන අපි හිතන්නට ඕනි. ඔබ යම්කිසි දවසක මම ට්‍රේන් එකේ ගමන් කරනවා නම් විශේෂයෙන්ම ඔබේ බඩු බාහිර ආදිය ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනි. මොකද ගොඩක් බඩු බාහිර ආදිය නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔබ දකින්නේ පහුවෙනිදා උදෑසන, ඒ කියන්නේ සිකුරාදා උදෑසන බොහොම සුන්දර පරිසරයක් තියෙන වටපිටාව බොහොම ලස්සනයි. ගහකොළ බොහොම ලස්සන ශ්‍රී ලංකාවේ පරිසරයට සමාන පරිසරයක් තමයි මේ පරිසරයත්. බොහොම ලස්සන සුන්දර පරිසරයක්. දුම්රිය ගමන් කරනකොට අපිට අවශ්‍ය ආහාර පාන ආදී සියල්ලම අපිට ලැබෙනවා. මේ ට්‍රේන් එකේ North Indian foods ඔක්කොම අපිට ගන්න පුළුවන්. ඊළඟට බොන්න තියෙන බීම වර්ග, ටී, කොෆි ඒ සියල්ලත් රැගෙන වෙළඳුන් පැමිණෙනවා. බොහොම ප්‍රණීත ආහාර ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ මේ ක්ලීනින් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය, මේන්ටනන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය මේක උදේටයි හවසටයි ඇවිල්ලා දවසට දෙපාරක් මේ ට්‍රේන් එක ක්ලීන් කරලා දෙනවා. මේ මම පෙර සඳහන් කරා වගේ කලින් ඇවිල්ලා අපිට අවශ්‍ය ඇණයුම් මේ කට්ටිය ලබා ගන්නවා. අපි පවසන ඇණයුම් මේ කට්ටිය අපිට ලබලා දෙනවා. එතනදී මට කියන්නට ඕනේ අපි පවසන ඇණයුම් කියන්නේ මේ කට්ටිය අපිට කියනවා මොනවද මේ අලගාව තියෙන්නේ කියලා. ඔප්ෂන්ස් තියෙනවා. ඒ ඔප්ෂන්ස් වලින් අපිට කැමති මීල් එකක් තෝරගන්න පුළුවන්. මේ දැන් ඔබ දකින්නේ අපි ඇණයුම් කරපු ආහාර බොහොම රසවත්.
මේ ඔබ දකින්නේ next day morning. මේ ඔබ දකින්නේ ට්‍රේන් එකේ වොෂ් කරන ඒරියා එක. මෙතන වොෂ් කරන්න බේසන්ක් තියෙනවා. ඊට අමතරව මේකේ ඇතුලේ ටොයිලට්ස් තියෙනවා. ටොයිලට්ස් 6ක් විතර තියෙනවා. ඒක නිසා බොහොම පිරිසිදුව මේවා පාවිච්චි කරන්න පුළුවන්. දවසට දෙපාරක් මේ ප්‍රදේශයත් ක්ලීනින් ඩිපාර්ට්මන්ට් එකේ මේක පිරිසිදු කරලා බොහොම පිරිසිදුව තියාගන්න කටයුතු කරනවා. අපි මේ ගමන් කරපු ට්‍රේන් එක ප්‍රයාග්‍රාජ් වල නතර කරන්නේ නැහැ. හේතුව අපි ගියේ ෆෙස්ටිවල් සීසන් එකක් නිසා. ඒ නිසා මේ ට්‍රේන් එක මගදී ඩයිවර්ට් වෙනවා. ඒ නිසා අපි සත්නාවල බැහැලා වෙන ට්‍රේන් එකකින් තමයි අපි ප්‍රයාග්‍රාජ් වලට ගියේ. දැන් අපි මේ ඉන්නේ සත්නා ස්ටේෂන් එකේ. මේ වෙලාව රාත්‍රියේ 7ට විතර.
අපිට සත්නා ස්ටේෂන් එකේ පැය 5ක් විතර ඉන්න වුණා. ඒකට හේතුව ඊළඟ ට්‍රේන් එක තියෙන්නේ පාන්දර 1ට විතර. ඒ නිසා අපි රෙස්ට් රූම් එකට ගියා. මේක AC රෙස්ට් රූම් එකක්. මේකේ අපිට ගමන් මහන්සි නිවා ගන්න පුළුවන්. නමුත් මේකට පේ කරලා තමයි ඇතුල් වෙන්නට ඕනේ. නෝර්ත් ඉන්දියාන් ස්ටේෂන් එකේ තිබ්බ විශේෂත්වය තමයි ඔබට මම සඳහන් කරන්නේ මේ ස්ටේෂන් එකේ LED ඩිස්ප්ලේ බෝඩ්ස් තියෙනවා. එකකින් ඔයාලට දැනගන්නට පුළුවන් එන කෝච් නම්බර් එකයි ඔයාගේ ටිකට් එකේ කම්පාර්ට්මන්ට් නමයි. උදාහරණයක් විදිහට B2 කියලා තිබ්බොත් එහෙම B2 කියලා සඳහන් කරලා තියෙනවා. ට්‍රේන් එක හරියටම ඇවිල්ලා ඒ B2 කියන ඒරියා එකේ නතර කරනවා. එතකොට ඔබට ඔබගේ ටිකට් පතේ සඳහන් වෙන කම්පාර්ට්මන්ට් නම්බර් එකත් එක්ක හිටියට පස්සේ ඔබට පහසුවෙන් ට්‍රේන් එකට ගොඩ වෙන්න පුළුවන්. අපි මේ රැඳී සිටින්නේ සත්නා ස්ටේෂන් එකේ. අපේ ට්‍රේන් එක LTT GKP Super Fast Express train එක train number එක 12165. මේ train එක සත්නා ස්ටේෂන් එකට එනවා අලුයම 12:30ට. මේක ප්‍රයාග්‍රාජ් වලට යන්න ප්ලෑන් කරලා තියෙන්නේ පාන්දර 3:50ට. අපි මේ සත්නා ස්ටේෂන් එකේ ඉන්නේ පෙබරවාරි මාසයේ. පෙබරවාරි මාසයේ බොහොම සීතල මාසයක් ඉන්දියාවේ. නෝර්ත් ඉන්දියාවට බොහොම සීතලයි. හරි අමාරුයි ඉන්න. ඔබ යම්කිසි දවසක එනවා නම් ජනවාරි පෙබරවාරි ඒ සඳහාත් සූදානම් වෙලා පැමිණෙන්න. දැන් අපි මේ ඉන්නේ ප්‍රයාග්‍රාජ් ස්ටේෂන් එකේ. ප්‍රයාග්‍රාජ් ස්ටේෂන් එක බොහොම ලස්සනයි, පිරිසිදුයි. ඔබට බොහෝ ස්ටේෂන් වල මේ දසුන දැක ගන්නට පුළුවන්. එයාලගේ ඊළඟ ට්‍රේන් එක එනකන් ඒ කට්ටිය රූම්ස් වලට යන්නේ නැහැ, රෙස්ට් රූම් වලට යන්නේ නැහැ. ස්ටේෂන් එකේම නිදියගෙන ඉඳලා ඔවුන්ගේ ඊළඟ ට්‍රේන් එක එනකන් ඉඳලා එතනින් එයාලගේ ගමනාන්තය දක්වා ගමන් කරනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ප්‍රයාග්‍රාජ් වලට. ප්‍රයාග්‍රාජ් වල ඉඳන් අපි යනවා අපේ රූම් එකට ට්‍රිවිල් එක ආධාරයෙන්. පහුවදාට අපි ප්‍රයාග්‍රාජ් සිටි ටුවර් එක යනවා. ඊළඟ බ්ලොග් එකේදී අපි ප්‍රයාග්‍රාජ් සිටි ටුවර් එක ගැන ඔයාලට විස්තරයක් දෙන්නම්. මෙතෙක් වේලා වීඩියෝ එක නරඹුවා ඔය කට්ටිය අපිත් එක්ක. මං හිතනවා කටේ ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා. මේක පුළුවන් තරම් ඔයාලගේ යාළුවා අතර ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න, notifications on කරන්න. මම ලසිත මාවිල් මඩ. ඔබේ හිතට කතා කරන තැන.